පොඩ්ඩි දෙන්නේ. හරියට අපි ප්‍රොඩියුසර් සල්ලි දෙනවා වගේ. මේ එළ දෙනෙක් නෙවෙයි එළු දෙනා. පොඩ්ඩක් ඉවසලා හිටපන්. මං ඉවසුවට රෝසි මැඩම් ඉවසන එකක් ඈ. එයාට එළු කිරි බොන්න මොන කිව්වනේ. ආමපා මේ බයිස්කෝප් ඉඳන් නිලියන්ගේ දොළ දුක සංසිඳවන්නත් උනානේ. මල්ලි ඔය බංගලාවේ මැරිච්ච නෝනගේ කතන්දරයෙන්මද ඔය බයිස්කෝප් එකේ තියෙන්නේ? ඔව් ඒ කතාවේ විදිහටම තියෙනවා. මම පොඩක් ආලෝල දාලා කතාව ලස්සනට හදලා තියෙනවා. මොකද්ද? ඇයි උඹ මොකද? ඔය බංගලාවේ ඔක වෙච්ච වෙලාවේ ගමේ මිනිස්සුන්ගෙන් ඔක්කොම පොලිසිය ප්‍රශ්න කරුවා. දන්නවද? ඒ සිද්ධිය ඒ විදිහටම තියෙනවා. අපි මේ සීන් එකට සුබුනාය ගමු. මොකද අපිට උදව් කරන්න ගෙනානේ. කොහොමද? එතකොට අය රිදි තිරේ ඉන්නකොට. මේකට ආරිලා ගන්න විදිය මමයි තියන්නේ කරන්න. උඹ කවුද? ඔයා එන්නකො ඇඩ් කරන්න. නෑ මම මොකුත් ඇඩ් කරන්න ඕනේ නෑ. මල්ලිලා ගිහින් වැඩ කරගන්නකෝ. නිකන් මම ලෙඩ දාගන්න ඕනේ නෑනේ. මං ඔයාට බයයි. හරි කිසි දෙයකට බය වෙන්න එපා. මේක බයිස්කෝප් එකන්නේ. බයිස්කෝප් තමයි. ඒ වුණාට ඒක වෙච්ච වෙලාවේ පොලිසිය මාව අල්ලගෙන වරුවක් විතර ප්‍රශ්න කරුවා. ජනප්‍රියෙන්ට බය වගේ. මොනවා ජනප්‍රිය? මට එහෙම වෙන්න ඕනේ නෑ. රස්සාව කරගෙන ජීවත් වුණා නම් එච්චර තමයි ඕන. සර්. අපි එහෙනම් ඊළඟ කොටුවට යමු. තව කොටුවකට යන්න. ஒரு போத்தல் இருக்குதானே வேற எங்கும் போக தேவையில்லை இருக்கிற போத்தல குடித்து அனுப்பு சரியா சரி போத்தலே தேனும் ஐ கொய்தாரி அண்ட ஒண்ணே மே போத்தல தான் அண்ட போடுவான் என்னய்யா මොනවද ඔය? එළකිරි. ඔන්න මැඩම් කියාපු හින්දා මම හොයාගෙන ආවා.